මද ලංකා චිත්‍රපටය ඇත්තරම ගත්තොත් අපි ලංකාවේ ප්‍රථම වතාවට තමයි සිංහල චිත්‍රපටයක් ද්‍රවිඩ භාෂාවෙන් ඩබ් කරලා ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙන්නේ වාණිජමය වශයෙන්. ඒක ඇත්තටම ඓතිහාසික අවස්ථාවක්. ඒ කියන්නේ අපිට මේ අවස්ථාව උදා වුණේ අපි මේ පිටවල අපි කරපු පළවෙනි සංවාදවලදීම අපි හිතුවා මේක ද්‍රවිඩ භාෂාවෙන් අපි තව ඔපචුනිටි එකක් විදිහට තමයි හිතුවේ. නමුත් ඒකට නිෂ්පාදක ඉෂාන් පෙරේරා වන පැකිලිව අපි ඒ වෙනුවෙන් කරන ආයෝජනය ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට සැලකුවා. ඉතින් ඒක මම තැන්ක්ෆුල් වෙනවා ඒකට. මොකද අපි දේවල් හිතුවට වැඩක් නැහැ. අපි දේවල් කරන්න ගියාම ප්‍රායෝගිකව අපිට ඒවා කරන්න තියෙන බැරියර්ස් හැදෙනවා. ඉතින් එහෙම අවස්ථාවන් නිර්මාණය වීම තමයි මම හිතන්නේ මේ ලාංකීය සිනමාවට හම්බෙච්ච ලොකුම අවස්ථාව. ඉතින් මට ඒ ගැන විශාල සතුටක් සහ ගෞරවයක් තියෙනවා ඉෂාන් සම්බන්ධයෙන්. ඒක එතනට පිච් කරපේ. සහ අපි මේක දැක්කේ පොඩි වෙළඳ පොලක් අස්සේ පොඩි ව්‍යාපාරයක් කරන අපි හැමදාම අපි හිතන පොඩි කියලානේ. අපිට එළියට යන්න බෑ. අපිට ඒකට තාක්ෂණික ගැටලු දැන් ගත්තම තාක්ෂණය කියන එක මහ ලොකුවට දෙයක් නෙමෙයි. තාක්ෂණය දැන් හරි පුංචි වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට දේවල් කරන්න පුළුවන් කියන එක හැඟීම තිබ්බා. ඉතින් මම හිතන්නේ ඒ හැඟීමත් එක්ක අපි මේක ප්‍රොෆෙෂනල් විදිහටම කරා. ඒක මේ ඩබින් එක මෙහෙ කරේ නෑ. අපි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරලා ඒගොල්ලෝ හරියට මේ හැම දෙයක්ම බලලා ඒ ඔක්කොමත් එක තමයි අපිට මේක කරන්න හම්බුනේ. ඒක තමයි මම හිතන්නේ අපිට හම්බෙච්ච ලොකුම අවස්ථාව. ඒක ප්‍රොෆෙෂනල්ස්ලත් එක්ක ගනුදෙනු කරන්න හම්බුණා. ඒක එහෙම නිසාම තමයි ඒගොල්ලෝ මේක දැකලා ඒගොල්ලන්ටම හිතුණා මේ අපි අපිට එක්ක සම්බන්ධ වෙච්ච ඉන්දියානු නිෂ්පාදකවරයා ඔහු කිව්වා මේක මේ මද ලංකා කියන එක අයිති උඹලට විතරක් නෙමෙයි මේක ලෝකෙට විවෘත කරන්න ඕන එක. ඒකේ ද්‍රවිඩ භාෂාව විතරයි අපිට කරන්න පුළුවන් උනේ. ඉතින් ඔවුන්ගේ බලාපොරොත්තුනේ මේක තව මල්ටි ලැන්ග්වේජස් වලට යන්න. ඉතින් ඒකේ පළවෙනි පියවර විදිහට මේක කරන්න හම්බ වෙච්ච එකකින් අපි ලැබපු ජයග්‍රහණය ඒ වගේම රටක් විදිහට අපි ගත්ත ලොකු අවකාශයක්. ඉතින් මේක අපිට වෙළඳපොළ පුළුල් වෙනවා කියන්නේ යම් කිසි දවසක අපිට ලොකු වැඩකට යන්න මේ චිත්‍රපටි විතරක් නෙමෙයි වෙන චිත්‍රපටි වලටත් ඒ අවස්ථාව උදා වෙන එක තමයි මේක තියෙන විශේෂය. ඔය ඉතින් මම හිතන්නේ අර මේ ඉෂාන් අයියත් එක කියලා තිබ්බා මේක මේ අපි මද ලංකා විතරක් ලැබු ජයග්‍රහණයක් නෙවෙයි. ලංකාවේ සිනමාවල් ලැබු ජයග්‍රහණයක්. මොකද මේක පළමු අවස්ථාව වෙනවා නම් අපි කැමතියි. මොකද මෙතනින් එහාට මේ පාර අපේ හැම සිනමා පටයකටම විවෘත වෙනවා නම් එතකොට අපේ ටැලන්ට් එකක් අඩු ගානේ ඉන්දියාවේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කතාවට ලක් වෙනවා. ඉතින් ඕන් අපේ කතාවක් එක්ක ඕන් බද්ධ වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ අපි මේක ගන්න ඕනේ මේ මුල්ම අවස්ථාව හැටියට. අපි ප්‍රාර්ථනා කරනවා මෙතනින් එහාට ලංකාවේ චිත්‍රපටවලට මේ පාරවල් හැදී ඒකෙන් අපේ සිනමාවට ලොකු ආලෝකයක් ලැබෙයි කියලා නෙවෙයි වන්දේ. මොකද මට මේකේ තියෙන්නේ මේ වෙනස්මත් දෙකම. මොකද මේ මම රංගන ශිල්පියෙක් විදිහට මම ඉන්දියානු චිත්‍රපටය කියන්නේ ඉන්දියානු ශිල්පීන් ඇවිල්ලා ලංකාවේ රංගනය යොදුනහම මම සිංහලෙන් මම හඬ කාලා තියෙනවා ජනප්‍රිය චිත්‍රපට කීපයකට. ඉතින් මටත් ලොකු කුතුහලයක් තියෙනවා. කියන්නේ මට කොහොමද ඉන්දියානු රංගන ශිල්පියෙක් මගේ ස්වරූපයට මගේ හැඩරුවට ඩබ් කරන්න තියෙන්නේ කියන එක. ඉතින් ඒක මම ශිල්පියෙක් විදිහට මම හරි ආසයි සහ මේ මම හිතන්නේ අර අනුෂ කිව්වා වගේ මේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ඒකට වෘත්තීය නිපුණතාවයේ කට්ටියක් සම්බන්ධ වුණාම ඒකේ තියෙන ක්වොලිටි එක ඊටාම විශාලයි. සහ අපි ලංකාවේ මට මේකේ වෙනම මානයක් පේනවා මේ අනුෂ. ඒ කියන්නේ දැන් අපේ ලංකාව ඇතුලේ අපිට මිස් වෙච්ච අපිට මගහැරෙන තා ද්‍රවිඩ රසික ප්‍රජාවක් ඉන්නවනේ. ඉතින් අපි මේ කතා කරන කාලයක් තිස්සේ කතා කරන සංහිඳියාව මේ සියලු දේවල් එකව ගන්න පුළුවන් හොඳම තැන මම හිතන්නේ කලාව. ඉතින් ඒක අපිට ඩ්‍රයිව් කරන්න අපිට මේක ඉස්සරහට තල්ලු කරන්න මේ ගත්ත ඔපචුනිටි එක මම හිතන්නේ ඔබ ඇතුළු සියලු දෙනා ඒකට සාක්ෂිකරුවෝ වෙයි. මේ ඒක නිසා අපි ලංකාවේ ද්‍රවිඩ ප්‍රේක්ෂකයන්ටත් මම හිතන්නේ මේක ඉතාම ඉක්මනින් පෙන්වන්න සැලසුම් කරයි කියලා තමයි මගේ නම් බලාපොරොත්තුව. ඇත්තටම බිමල් අපි ඉන්නේ ඒ කියන්නේ කෙලින්ම ඉන්දියාවට තමයි මේක අපි ඒ ද්‍රවිඩ භාෂාවේ අයිතිය සම්බන්ධ වෙද්දී ඒගොල්ලෝ කැමති ඉස්සලම ඒගොල්ලන්ට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපිට මේකට එන්න තියෙන්නේ. ඒක තමයි තියෙන ඒ කියන්නේ රයිට්ස් කියන එක ගැන යන්නේ. එතකොට අපිට වෙන්නේ ඒගොල්ලෝ තමයි ප්‍රධාන තිරගත කිරීම කරන්නේ දකුණු ඉන්දියාවේ. ඊට පස්සේ අපි අරගෙන ඒ වයිබ් එකම තමයි අපිට මෙහි කන්ටිනියු කරන්න වෙන්නේ.
ඒක තමයි තියෙන එක. තව විශේෂ දෙයක් තමයි දනාගේ පස්සේ වාර දැන් මොකද හිතෙන්නේ දැන් මොකද අපි දැක්කදම මේ දැන් ඔයාට මොකද හිතෙනවා ඔයාට නැත් කළා තියෙන එකද ඔව් මටත් ඒක තියෙන විශේෂත්වය තමයි දැන් මගේ චරිතයේ මේ විශේෂ චරිතයක් නේ. දැන් එතකොට ඕක මේ ඩබ් කරනකොට ශෂිත මට එව්වා. කියන්නේ හද ශිල්පීන් මේක ඩබ් කරලා එවනකොට මටත් බලන්න නිකන් ඕක එකක් ඔයාට සෙට් වෙනවද කියන ඔයාට හැංගෙනද කියන එක තියෙද්දි මම එතකොට ඇත්තටම මට ඒ වෙලාවේ මාර ෆීලිං එකක් ආවා. කියන්නේ අපි හැමතිස්සෙම හිතුවා අපි ඉන්දියාවේ යටේ තියෙන චූටි රටක් ඇත්ත. බොඩි වශයෙන් එහෙම තමයි. නමුත් ඉන්දියාව කියන්නේ ලොකු සිනමාවක් තියෙන රටක් නේ. ඉතින් මෙහි ආටිස්ට්ලා 5 දෙනෙක් මේක ට්‍රයි අවුට් කරා කියන එක ඇතුලේ මට මාර සතුටක් ආවා. කියන්නේ ඕන් අර ප්‍රොෆෙෂනල් වීම තමයි. මේකට හරියම ගැළපෙන එක ඕන් නිකන් ආවට ගියාට කරපු දෙයක් නෙවෙයි. එහෙන් යවලා මෙහෙට එවලා ඒක මටත් එවලා මට යන්න අවශ්‍යත් නැහැ. අනුශය වෙලවනම් ඇති. නමුත් අපි හැමතිස්සෙම මේ ෆිල්ම් එක ඇතුලේ තීරණ ගන්නකොට අර ටීම් වර්ක් කියන එක ඉස්සරහට ආවා. ඒකවල ඉතින් මම සජෙෂන්ස් දුන්නා. ශෂිත දුන්නා. අනුශය දුන්නා. ඉතින් ෆෝම් එකතු වෙලා අවසානයේ ට්‍රේල් එක දකිනකොට ඇත්තටම මේ ඉන්දියානු චිත්‍රපටයක් වගේ අපිට ෆීල් වුණා. මේ වදින ශාරුගේ හදත් හරි මැෂින් නේ. මං මාර විදියට මේ එක්සයිට් වුණා. මොකද මේ මට මාර ෆීලිං එකක් ආවේ. මං කියන්නේ ගියේ දැන් අපි හෝල් විසිට් යනවානේ මීට් ඇන්ඩ් ග්‍රීට් වැඩසටහන් වලට. ඉතින් එතන හම්බුනහමත් අපිට ගොඩක් ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ඉන්නවා. අපිට ඒගොල්ලෝ ඉන්නවා, අපිත් එක්ක කතා කරනවා. ඉතින් මං හිතනවා දැන් ඔය දෙමළ භාෂාවෙන් ඩබ් කරලා අනේක ඒගොල්ලොන්ට ලොකු සාධාරණයක් සහ තව ද්‍රවිඩ ජනතාව, ඒ වගේම මුස්ලිම් ප්‍රේක්ෂකයන් බහුලව මේකට ඇදලා ගන්න පුළුවන් අපිට. අනිත් එක තමයි දැන් මේ ඉන්දියාවේ තියෙන නිර්මාණවලට ලංකාවේ ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවානේ. ඉන්දියන් ෆිල්ම්ස් බලනවා, ඒවට ආදරය කරනවා. ඉතින් මට එකපාරටම වුණේ දැන් අපිට ප්‍රේක්ෂකයෝ ඉන්දියාවේ හැදෙනවා. ඒ කියන්නේ ඒ ෆීලිං එක වෙනම එකක්. ඒකට සතුටුයි ගොඩක්. ඇත්තටම දැන් අපි හිතුවොත් දැන් ඔය මේක ඉන්දියාවේ අපිට ගනුදෙනු කරන නිෂ්පාදකවරයෙක් කිව්ව එක තමයි ඒ කියන්නේ කොරියන් භාෂාවෙන් විශාල විදිහට ජාත්‍යන්තරය අතික්‍රමණය කරලා දෙනවා ඉන්දියාවේ පවා. එයා ගත්ත උදාහරණයක් එක. ඒ කියන්නේ කොරියාවේ ඉන්දියානු චිත්‍රපට මාර විදිහට ඒ හැම එකම ඩබ් කරලා මාර විදිහට එනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම තිබ්බේ ඒ කියන්නේ මම මෙතන මතක් කරා මිස්ටර් රත්න. එයා හැමතිස්සෙම කිව්ව ගත්තම අපේ ටැලන්ට් එක පොඩි නැහැ කියන්නේ. එයා හැමතිස්සෙම මට ඒක කියපු දෙයක්. ඒ කියන්නේ අපිට ටැලන්ට් එක තියෙනවා. දැන් අපි හැමදාම හිතනවානේ අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපිට අපේ සම්පත් ඇද්ද? අපි හරි දුප්පත් මානසිකත්වයක් අපි දුප්පත් විදිහට හිතපු කට්ටියක් නේ. එතනදී මට හැමදෙස්සෙම හිතෙනවා අපිට පොඩි හරි අඩියක් තියන්න හම්බුනොත් මේ වෙළඳපොළ විශාල වෙනවා කියන්නේ අපි හැමෝගෙම ආදායම් මාර්ග විශාල වෙනවා. ඒතකොට අපි හදන්නේ අපි ලංකාවට හදනකොට අපි බිමාල් මට මගේ පළවෙනි ෆිල්ම් එක වරින් මේ පොඩ්ඩක් අඩුවෙන් වැඩ කරන්න පුළුවන්. ඕමනේ මට අපි හැදිලා තියෙන්නේ. ඉන්ඩස්ට්‍රි එක හැදේ අඩුවෙන්ම කොහොමද අපි මේක කරගන්නේ මේ. ඒකමනේ හැබැයි මේ ඒ මානසිකත්වය මම මුලේ මේ චිත්‍රපටය කරද්දිම පවා ඉෂාන් මට ඒකට සෑහෙන සහයෝගයක් දුන්නා. ඒ කියන්නේ අපි එතනට ගියේ නෑ. අපි ප්‍රොෆෙෂනල් මට්ටමේ හැම කෙනාම ප්ලේස් කරගත්තා. මේකේ DOP රංග විහංග එතනින් ගියාම නයන උජි ශෂිත ආනන්ද බණ්ඩාර මේ හැමෝම මේකට විශාල දායකත්වයක්. ඒ රංග ජයවර්ධන මියුසික් වලින් ඉතින් මේ හැම දෙයක් එක්කම අර අපේ පාදම හොඳට වැටුණා. ඒ කියන්නේ පිටපත කියන එකේ බිමල් තමයි ඒක පළවෙනිම ක්‍රියේට් එක දුන්නේ ප්‍රශාන්තිට. ඒ කියන්නේ පිටපත කියපු ගමන් ආපු හැඟීම එක තමයි අපි මේක ඉස්සරහට ගියේ. එතකොට ඒ ඔක්කොම දේවල් එක්ක අර ඉන්දියානු ජනතාවටත් මේක දැනෙන ඉන්දියානු ප්‍රජාවටත් යන්න පුළුවන් කියන මේක සත්‍ය ඇත්තටම දෙමළ. තාත්තගේ අම්මා දෙමළ. එතකොට මේ ඔක්කොම අපි පිටපතත් එක්කම සකස් කරපුවා. ඉතින් ඒක නිසා අර මේකට අර වෙන චිත්‍රපටයකට වැඩිය මේකට තිබ්බ වාසිය මේක අපිට මේ ද්‍රවිඩ භාෂාව සම්බන්ධ ලින්ක් එකක් තිබ්බා. සහ මේ බිමල් ගෙමකට මම හරි ආසයි කිව්ව වචනයට සංගීතයට. දැන් අදත් අපි ගියාම ඒ මුස්ලිම් කට්ටිය ද්‍රවිඩ අන්සා විශාල මේ මුස්ලිම් ප්‍රේක්ෂක මේ ජනතාවක් ඉන්නවා සිංහල චිත්‍රපටි නරඹන. අපි හිතනවට වඩා ඒගොල්ලෝ වඩා බලනවා. ඒ කියන්නේ ඒක ඒගොල්ලෝගෙන් අද කියවෙච්ච එකක් තමයි ඒගොල්ලෝ කිව්වේ මේ කියන්නේ ද්‍රවිඩ භාෂාවට තියෙනවා කිව්වම ඒගොල්ලෝ දමිළ භාෂාවට කිව්වම ඒක කියන්නේ අපිට කොච්චර වුණත් අපිට ඉංග්‍රීසි සබ්ටයිටල් අමාරුවෙන් හරි කියව ගත්තා. අපිට ඒ ෆීලිං එකක් එන්නේ නැහැ.
අපේ භාෂාවෙන් අපිට සිංහල වචනයක් කොහේ ගියාම ඇහෙනවා වගේ ඔව්. ෆීලිං එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට ඒක රයිට් එකක්. ඒක දෙන්න පුළුවන් අවකාශයක්. ඉතින් ඒ අවකාශය අපිට දෙන්න පුළුවන් වෙන එකට මේක තියෙන ලස්සනම මේ. ඒ මට පොඩි තව සුන්දර එකක් මතක් කරනවා දැන් මේ කියද්දි. ඒ කියන්නේ දැන් එච්චර කාලයකට දැන් මම චිත්‍රපට කීප එකම ඉන්දියානු රංගන ශිල්පීන්ට ඩබ් කරලා තියෙනවා. හැබැයි ඒ රංගන ශිල්පීන් ඇවිල්ලා කොහොම හරි ගැට ගහලා සිංහල කතා කරනවානේ. ඒ සිංහල කතා කරන එක තමයි අපි කොහොම හරි හඬ කවන්නේ. මම මේ කල්පනා කරලා අපි සිංහල කතා කරගෙන ඒ මිනිස්සු ටැමිල් වලින් ඩබ් කරනකොට මේ වගේ කොච්චරනම් බයින් නැද්ද පුතේ. අම බැලලා තියෙනවා ඒ මොනවද මේ මුන් කියන්නේ. කොහොම හරි බෝඩ් අල්ලලා ඒකනේ කියවන්නේ. දැන් ඒකට තමයි මම කොහොම හරි ඩබ් කරන්නේ. දැන් මේක හරියට මැච් වෙන අපි කතා කරපු සිංහලයකට දෙමළ ඩබ් කරනකොට අපි ගොඩක් අය ගොඩක් කළා මතක් කරන්න ඇති ඒක. අපි මල්ලාගේ මද මේ කියන ටැමිල් වලත් මම හිතන්නේ ඔය එක එක පොඩි වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ලැන්ග්වේජ් එකේ ඒ කියන්නේ එක එක ප්‍රාදේශීය ව්‍යවහාරයෙන් වෙනස්. මම ඉන්දියානු හඬකමින් ශිල්පීන් පාවිච්චි කරපු එක බංග්ලාදේශ ශිල්පීන් නෝ. ඒකේ ලොකු වාසියක් තියෙනවා. වයිබ් එක හරියට ඒක තමයි ට්‍රේලර් එක බැලුවා. මමත් බැලුවා ට්‍රේලර් එක. මේ මගේ කැරක්ටර් එකත් මම අත්බල බැලුවා. මට ආසය තුනයි. ඒ කියන්නේ වෙන ලැන්ග්වේජ් එකකින් මාව දකින්නකොට වෙන ෆීලිං එකක් නේ. එතෙන්දී අර ඒගොල්ලෝ ඒ ටෝන් එක ඒ වගේම ප්‍රොෆෙෂනලිසම් කියන්නේ ඒක තමයි ඒවා හරියටම ෆලෝ අප් කරලා තිබුණා. නෑ අපි ඇත්තටම ඕක බැලුවේ දැන් ලංකාවේ කරා නම් ඕකේ ප්‍රශ්නේ අපි ඉන්දියාවට යවනවා කියන එක හිතන්න ගියාම ඒකේ අපේ දිනවා මොකද්ද යාපනයේ දෙමළ වෙනස්. ඔව් ඒක තමයි දෙමළ වෙනස්. ඒතකොට මේ ඔක්කොම දෙමළට මැදට එන්න පුළුවන් තැන තමයි බයිස්කෝප් ටැවිල්. බයිස්කෝප් බයිස්කෝප් ටැවිල් එකෙන් තමයි මේ ටික ලිව්වේ ඔක්කොම ඒ විදිහට හැදුවේ. මොකද නැත්තම් ඒක ඒ ෆීල් එකෙන් නෙවෙයි. දැන් ෂෙනෝගේ පළවෙනි ෆිල්ම් එක. දෙමළෙන් ඉන්නේ මොකද හිතුනේ? ලොකු අවස්ථාවක්. ඒකටත් ඒක ෆස්ට් මූවී එකම මෙහෙම ඉන්දියාවේ රිලීස් වෙනවා දෙසැම්බර් වල. ඉතින් පාට මොකද ඒක? ගොඩක් සතුටුයි. මම සිනමාව දකින්නේ අර අපිට සොසයිටි එකට මෙසේජ් එකක් දෙන්න පුළුවන් ලොකුම ටූල් එක විදියට. ඉතින් අපි ලංකාවේ ඇතුළතදී අපි ලොකු මෙසේජ් එකක් දීලා තියෙනවා. ඉතින් වෙන කන්ට්‍රි එකකත් ඒ මෙසේජ් එක ඒ විදියටම දෙන්න පුළුවන් කියන්නේ අපි හැමෝටම ලැබිලා තියෙන ලොකු ඔපචුනිටි එකක්. කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි අපි අපේ රටෙන් එළියටත් මෙසේජ් එකක් දෙනවා මේ කතාවේ. දැන් ඉන්දියාවේ මේ වගේ කඩේ ගාවල තියෙන එක නැග පැසි කියලා ගන්නවා. මම දන්නේ. එන්න දැනගෙන වගේ මොකක්ද ඒක ගැන ප්‍රිපෙන්ට් එකක් කරලා නැති කියලා. මේ විශේෂම දේ තමයි අර මේ අනුෂත් මට මතක් කරගන්න කිව්වා මේක ඉන්දියාවේ තිරගත වුණාට අපේ ස්පෙෂල් ස්ක්‍රීන් එකක් ලංකාවේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් අපි රිලීස් කරනවා. ඒක සමහර විට බොහෝ විට යාපනයේ සිද්ධ වේ. ඒ හරහා නැගෙනහිර පැත්තට යන්න අවකාශ තියෙනවා. ඉතින් අපේ රටෙත් දෙමළ කතා කරන දෙමළෙන් අහන්න මේක කැමති කෙනෙක් ඉන්නවා. කැමති ප්‍රජාවක් ඉන්නවා. උන් ඇත්තටම සිනමා රසිකයෝ. අපි දන්නවා මේ කොළඹ උනත් විවිධ සිනමාවල තියෙන තැන අපි දන්නවා. ඒ නිසා මේ ඔවුන්ට මේක ඇතුලේ තියෙන අවකාශය අපි මේ සිනමා කඩේ හරහා මද ලංකාව කියව මුළු ලංකාවම ලෝකෙම එකතු කරන්න පුළුවන් තැනක් තමයි ෆැමිලි. මේ ෆැමිලි ඕරියන්ටඩ් මූවි එකක්. එහෙම වුණාම මේ ලංකාවේ ප්‍රජාවට ඉන්දියාවේ ඉන්න හැමෝටම දෙමළ කතා කරන හැමෝටම මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. කාලවක වානෝ ගැන කියන්න දෙන්න පුළුවන්ද? පුළුවන්. මේ වසරේ අවසානයේ කොයි කාලේ වගේද? මේ නත්තල දෙසැම්බර් කියන්නේ. last one. නේම. සමහර වල ඉන්දියාවේ ලංකාවට කලින් ස්පෙෂල් ස්ක්‍රීන් එකක් වරින් Thank you.